ලේකම්තුමාගෙන් සහභාගී වන ජ්‍යෙෂ්ඨම රාජ්‍ය නිවේදිත නිලධාරියා වන සහකාර පොලිස් අධිකාරී ගුණසල ගණතුමාගෙන් අවසරයි. මෙම උද්දව අවස්ථාවේ න්‍යායපත්‍රානුකූලව පළමුවෙන් මේ දී දින්නේ නිලධාරියාගේ චර්යා ප්‍රදානය ප්‍රකාශයටපත් කිරීම. එයම මේ චර්යා ප්‍රදානය මා විසින් ප්‍රකාශයටපත් කරන ලබන මේ අවස්ථාවේදී බක්කායිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගිරිතර ග්‍රාමයේ පදිංචිව සිටි ජනදාස වැලිකල හා RPB පතවෙන යන දෙමාපියන් දාව 1943 වර්ෂයේ අගෝස්තු මාස 9 වන දින උපන් සරත් කුමාර වැලිකල කුමරුවා බාල සහෝදරියකින් සමන්විත පවුලේ වැඩිමහල් පිරිමි දරුවා විය. එතෙන් පටන් සහෝදරියත් සමග කෙලිදොලෙන් වැඩමින් මූලික අධ්‍යාපනය හංගල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්ද උසස් අධ්‍යාපනය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන්ද හදාරා 1962 වර්ෂයේ ශ්‍රී ලංකා ද්වීපයේ නීතිය හා ග්‍රාමය ආරක්ෂා කිරීම සඳහා සිය කැමැත්තෙන් ආධුනික පොලිස් කොස්තාපල්ලවයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව හදාරා මහනුවර තෙල්දෙණිය අසලක කොළඹ කොටුව පිටකොටුව වරාය කොටහේන ග්‍රෑන්ඩ් පාස් යන පොලිස් ස්ථානයන්ගේ සේවයේ යෙදීමෙන් අනතුරුව කොළඹ සේවාස්ථ පුහුණු ඒකකය කිරුළපන පොලිසිය කඩවත පොලිස් ස්ථානය වැලිවේරිය පොලිස් ස්ථානය යන පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපති වශයෙන් සේවය කර අවසන් වශයෙන් 2003 වර්ෂයේ ගම්පහ සේවාස්ථ පුහුණු ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටියදී වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම දිවියට පා තබා ඇත. ශ්‍රී ලංකා පොලිස් සේවයේ රාජකාරී කළ කාලය තුළ 1977 වර්ෂයේදී පොලිස් සැරයම් තනතුරටද 1983 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂක තනතුරටද 1988 වර්ෂයේදී පොලිස් පරීක්ෂක තනතුරටද 2003 වර්ෂයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට සැසවීම ලැබමින් කරන ලද විශිෂ්ට සේවාවන් වෙනුවෙන් ජනරාජ්‍ය දින පදක්කම, ජනාධිපති පදවි ප්‍රාප්ති පදක්කම, පොලිස් 125 වන සැමරුම් පදක්කම, ප්‍රථමාධාර පදක්කම හා දීර්ඝ සේවා පදක්කම සහ විශිෂ්ට සේවා පදක්කම් ලැබූ විශිෂ්ට නිලධාරියෙකි. 1977 වර්ෂයේ මාර්තු